ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි ඉන්නේ අද ලංකාවේ දිගම පාලමුඩ. කින්නියාව ත්‍රිකුණාමලයේ යාවින පාලමුඩ ඉන්නේ. මම මේක විස්තර ටික දාන්න. අද යන්නේ අලුත් වැඩක් කරන්න. ලස්සන වීඩියෝ එකක් ගන්න යන්නේ. කින්නියාව කරවල කඩ පැත්තට තමයි යන්නේ. මේ පේන්නේ මහවිලි ගඟ. මේ පැත්තෙන් හිමින් ඇවිල්ලා මෙන්න මෙහෙම මොහොතේ වරනවා මෙන්න මෙතනින්. අර ඈත පේන්නේ ත්‍රිකුණාමලය. ඈතින්ම පේන්නේ සාම්පූර්. ඈතම පේන්නේ දූපතත් එක්ක ඈතින්ම පේන්නේ සාම්පූර්. පැහැදිලි නම් මදි ඇති. අපි බලමු. ගිහිල්ලාම බලමු කොහොමද කරවල හදන්නේ, කොහොමද කරවල මිල ගණන්, කොහොමද ඒ විස්තර ටිකක් බලමු ගිහිල්ලාම. හරි අවුවයි. අවුව ගොඩාක්ම සරයි මේ. මොකද සෙල්සියස් අංශක 33ත් ඊටත් වැඩි වගේ තියෙනවා. බලමු කොහොමද කියලා. හරි එහෙනම් අපි යන් කින්නියා පැත්තට ගිහිල්ලාම බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි එහෙනම් දිගටම වීඩියෝත් එක්ක රැඳෙලා ඉන්න. අමතක නොකර subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒත් එක්කම සුපිරි comment එකක් දමන්න. මම බැස්සේ මෙන්න මෙතන ත්‍රිකුණාමලයේ පැත්තෙන් ඉඳන් ඇවිල්ලා මෙතන බැස්සේ. මේ තියෙන කින්නියා. අපි ඔය පැත්තට තමයි යන්න ඕන. යා ගිහින් බලමු කරවල කඩවල කොහොමද වෙන්නේ කියලා. හරි එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳින්න. මේ තියෙන්නේ මොනවද මේ මාළු? ඔව්. අරලි. ඒ තියෙනවා මෙයාලගේ ගොඩාක් තියෙනවා කරවල. බලමු මේ දවස්වල ලොකු මාළු වෙන්නේ නැහැලු. පොඩි මාළුලු වෙන්නේ මේ. මේ තියෙන්නේ සාලේ ලොකු කරවල මේ වේලන එක. කොහොමද තට්ටු 3ක් විතර තියෙනවා කරවල. තට්ටු 3ේම හොඳට වේලනවා. ඉතින් කරවල හොඳ සයිස් තියෙන්නේ. මිල ගොඩක් මිල එහෙම අඩුයි මෙයාලගෙන් ගන්න පුළුවන් වල කින්නියාවල. ඒ වගේම තව ගොඩාක් තැන් තියෙනවා. රයිට්. අපි යමු බලන්න ඒ වගේ තැනකටත් කොහොමද කියලා. අඟුලුව නේ අයි මාළුව. මම තමයි අඟුළු මාළුව කපන්නේ. කපලා මේ දවස් කීයක් විතර වේලෙන් දානවා අයි? හෙට දානෝනේ. අද ලුණු දාලා හෙට උදේ වේලෙන් දානෝනේ. සාමාන්‍යයෙන් දවස් දෙකෙන් තුනෙන් මේ අවුවත් එක හොඳට වේලෙනෝනේ. තමයි කපන්නේ. අතන ලුණු දානවනේ. මම දෙන්න පොඩ යන්න. මම ලුණු දාන්නේ කරවල. ඒ විදිහට කරවල දාලා බැරල් වලට යාළුවෝ දවස් කීයම වගේ වේලනවද එතකොට ඔක? දවස් දෙකෙන් වේලනවා. දැන් හෙට උදේ හොදනවා අයනේ. මේ තියෙන්නේ මේ සාලයෝද? සාලයෝනේ. කිරි. කිලි නේ. සාලයෝනේ. අද මේ ඇවිල්ලා ඉන්නේ කින්නියාවල මේ කරවල වාඩි බලන්නයි, කරවල කඩවල මිල ගණන් බලන්නයි. මේ ඇවිල්ලා KMA කඩේ
આવොත් ඔන්ලාක මාළු ගන්න කරවල ගන්න පුළුවන්. ගොඩාක් මිල අඩුයි මෙයාලගේ. ලංකාවේ දැනට තියෙන හොඳම කරවල කිව්වොත් කියන්න පුළුවන්. හොඳම තත්ත්වේ තියෙනවා ඉතින්. තේරෙනව නේද? මේ මොන කරවලද මේ? මේවා? ඒවා කිරිමෝරු. කිරිමෝරුනේ. මේ සාමාන්‍ය මිල කොහමද යන්නේ කිරිමෝරු තොග මිල? 2500යි නේ. මේ යාළගේ මේ කිරිමෝරු කෑලිද තියෙන්නේ අනිත්? අඟුලුව කොහමද? කිලෝගේ 1000යි තොග මිල නේ. මේ තියෙන්නෙත් සාලය වගේම જાතියක්. මොන නම හරියටම දන්නෙත් නෑ. වුණත් තව දවස් දෙකකින් වගේ හොඳම තත්ත්වේ වෙලා තියෙනවා. මේ පායන පෑවිල්ලටත් එක ටක් ගාලා වේලනවා. හැබැයි කරවල ටික න. දිගටම තියෙන කරවල වාඩි තමයි. යම් බලන්න තව තැනකට කරවල වේලන ඒ පැත්තටත් ගිහිල්ලා බලමු කොහොමද කරවල මිල ගණන් කියලා. සාලයෝනේ සාමාන්‍ය තොග මිල කොහොමද මාම යන්නේ මේ දවස්වල? අර දන්නේ ඈ? තොග දන්නේ නැහැ නේ. තව දවස් කීයකින් වගේ සාමාන්‍ය වේලේ? දවස් 3-4කින්? ඔව් නෑ වේලෙන්නේ තව දවස් කීයක් විතරයිද? දවස් 2යි නේ. பரவாயில்ல சொல்லிடலாம் போகுமே நம்ம 10 நாள் 20 நாள் காட்டி நீங்க நம்ம வீடியோ அடிச்சு ඔය පොතු බරිය නේද? පොතු බරිය. சாப்பாடு அந்த ரூம் දෙනවා. ලුණු ගහලා සාමාන්‍යයෙන් දවස් කීයක් විතර තියන්න ඕනද වේලෙන්න? දවස් 2යි නේ. ලුණු ගහලා දවස් කීයක්? ගහලා දවස් 2ක් තියන්න ඕනේ. දෙකක් තියන්න ඕනේ. දවස් 2යි. දවස් 2යි නේ. ඔව්. ඒ තනිකර මස්නේ තියෙන මේක. ඒකයි නේ. ඔය ඒක ලුණු අල්ලන්න මේක. කොහොම. 12 මාස මැදලානේ මාරි ගාව. පානුනේ මීන් බරන්නු ෆෝම. සම්පූර්ණ ගත්තේ ඉන්නේ වෙන්නේ බල අපිට ඉන්නේ. සම්පූර්ණ සංගම කර කර ඉන්නවා. හා? පොලිස් නෝ එක කැපින් කරනවා. හා. ඒකට තමයි මේ ලුණු දාන්නේ නේ. ලුණු දාන්නේ මේකට දාලා නේ. ඈ? ඕ. ආද ලුණු දාලා හෙට ආයි සෝදලා දානවා අවුවට. ඕක දවස් දෙකෙන් පස්සේ දාන්නේ මේකනේ. ඒ කියන්නේ මස් වල හොඳට ලුණු වලන්න ඕනේ නිසා නේ. ඕ. ඕ. ඒක තමයි ඒක තව අද දාලා හෙට හොදලා අවුවට දාන්නේ නේ. දැන් මේක මස් වැඩි නිසා තමයි මේ දවස් දෙකක් මේකේ පෙඟෙන්න තියෙන්නේ නෝනනේ ලුණු වදින්න නේ. හරි රස කෑම මේක පොතු බරි. මුහුදු කුකුලා කියන්නේත් මෙයාටම නේද? මුහුදු කුකුලා. මුහුදු කුකුලා නේ. මේ දවස්වල වන්නෝ කට්ටාව වගේ ඉන්නේ නැද්ද කපන්න? එනවනේ. අද ඇවිල්ලා තින්නේ නෑනේ. අඩුයි දැන් ටිකක් නේ. ඈ? ඇවිල්ලා තියෙන කපන තාපොට එකකින් නේ. මේ කපලා කපන්නේ නේ. සාමාන්‍යයෙන් මේ ලුණු කොට්ට දෙක තුනක් විතර ගහන්න ඕනනේ. ලුණු තමයි ඕනනේ. අයියෝ. ඈ? කිලෝ 6ක්. මේ වගේ කොට්ට 6ක් ගහන්න ඕනනේ.
6ක් 7ක් ගහනවනේ මේ ටැංකිය පිරෙන්නමනේ. මේ පුරවලමනේ. දානෝනේ. කොට්ටයක්නේ. ඒකට සාමාන්‍යයෙන් ලුණු වල මිල ප්‍රශ්නෙත් එක තමයි පොඩක් කරවලු මිල යන්නේ නේ. ඒකනේ වෙලා තින්නේ නේ. මේ කිලෝ 25 කොට්ටයක්ද මේ? 25යි. 50ක් කියනවා 20 ඕනේ. ඈ? ලොකු එක? කරවලිය කොරත්ත කුටි වලට ගන්නවා ගන්නට නල්ලයි. මේ ලින්න බෝල්ල නේද? ලින්න බෝල්ලනේ. මෙයාට එච්චර කල් යන්නේ නැහැ වේලෙන නේ දවස්. අද දාලා හෙට දැම්මම වේලෙන්න දානවනේ. එල්ල දෙන ඔක්කොම පෙට්ටි කපන්න තියෙන්නේ. එන්න බඩු. முள்ளெல்லாம் கழிக்கிறோம்ல ஐயா அப்படி எடுத்து வரதானே புண்புட ஐயா எவ்வளோ முள் அடிக்குது முப்பத்தி 7 ஆ 37යි 37 37 எங்க 36 36 இந்த மச்சான் இங்கே 37 37 இந்த வேணும் கணக்கு அதான் மத்திராஜ் போய் one hour.
තිස් පහක් විතර ඇති 40 වැඩි 40 එකයි 40යි 40. Kenapa? 40යි Mama ini. Awak ni. உங்களோட அந்த அந்த வேற நம்பர் இருக்கா உங்களோட அந்த கும்பலேட நம்பர் அந்த வேற நம்பர் கோல் அடி பேபி அர அனில் நம்பர் அனில் மேக் ஐலா உங்களோட வேற நம்பர் இல்ல நம்பர் Cyber 75. உங்களோட போன் நான் சரியில்லை மீன் இருக்குது பறக்கு ஒரு பிரச்சனையும் இல்லை நீ விலை குறையண்டா மீனை கொண்டு வா விலை கூடண்டா அங்கே கொடு மயில் மில ஆனா வேற நம்பர் சொல்லு ஆறு சரி சரி இது உங்களோட வேற என்ன சிரா வரலையா சிரா சிரா எல்லாம் என்ன இருக்கே உங்களோட நான் நம்பலாம் கூட இருக்கு பழக்கல சிரா சிரா சிராக்கு என்ன 650 மீன் கொடுத்துரு என்ன மீன் இருக்கு 2 பேர் கொண்டு வந்த இது 2 பேர் அது தாங்க சரி சரி எல்லாம் தான் உனக்கிட்ட சின்ன மீன் எடுக்கக்கூடா உனக்கிட்ட பெரிய மீன் மட்டும்தான் உனக்கிட்ட எடுக்கும் சின்ன மீன் எடுத்தா என்ன தாட்டுவா நீ என்ன நேரத்தை தாட்டி ஓடினால் தானே வேறவா මේක සාමාන්‍ය වේලෙන්න මේ දවස් දෙකක් තුනක් මේක තුනක් තියෙනවා මේකනේ තුනක් තියෙනවනේ බැරල් එකේ දවස් කීයක් දානවද ලුණු දාලා එක දවසක් අද උදේ දැම්ම නම් ආයෙ හෙට උදේ තමයි හොදන්නේ ஆஞ்சி வாரத்துக்கு சுந்தரத்துல இருக்கு 3 நாள் போகும் ஐயா දවස් තුනක් වේලෙන්න ඕන අවුවේ වේලෙන්න ඕනනේ சாலை டீ கொட்டுறா இன்னும் அங்கே சேலரில் உள்ளுக்கு வீட்டு டீ கொட்டிட்டாச்சு
ஆக்கள் வந்துச்சுடா சின்ன கருவாட்டு தீ கொண்டு கொட்டினா எடுத்துட்டு அடி அது வெய்யும் அடி வச்சு கொண்டு கொட்டுவாங்க கீழே மீன் தீ கொண்டு கொட்டிடுவாங்க அடி මේ මුහුදු කුකුලනේ. අර කට්ටාවද වන්නාවද? කට්ටාවනේ. තව දවසක් විතර ගියාම ගානට වේලෙනවා. එහෙනම් තියෙන කෑලි කරවල. ඉතිරි වන්න කරවල ටික வெங்காயம் කීරමින් නේද මේ? කීරමින් සාලේ මේ. කීරමින් හා කීරමින් සාලා අර සාලේනේ. මේ ටික සාලේ. දවස් කීයක් විතර යනවද අය වේලෙන්නේ? දවස් කීයක් විතර යනවද වේලෙන්නේ? හෙට එනවා. හෙට වෙනවා. හා. දැන් ඊයේ ලුණු දාපු අය. හා. දැල්ලොත් ඉන්නව පොඩියරනේ. ආ. හැඳල්ලෝ ඉන්නවා. දැල්ලෝ ඉන්නවා. බෝල්ල පැටවෝ ඉන්නවනේ. මේ මාදල් මාළුනේ. මේවා මේ කොස් දැල් මාළුනේ. ආ මේ ඉන්නේ දැල්ලෝ. දැල්ලෝ ඉන්නවා, හඩල්ලෝ ඉන්නවා. ඒ දවස්වල මේ ගොඩක් ඕවා තමයි අහුවෙන්නේ ගොඩක්මනේ. මේ මාළු තමයි අහුවෙන්නේ නේ. ඔව් මේක අර රිමෝට් ඔව් පුල්මුඩේ අල්ලන්නේ වද. හා.
ලුණු හොදනවද? දවස් කීයක් තිබුණද මල්ලි? 2යිද? 2 days. 2 days. அறுநூறு மச்சான் போட்டு தான் கொண்டு போய் 700 தான் யார் சரி மனசாட்சி படிச்சு டிக்டாக்ல போட்டாங்க மச்சான் தாங்க மச்சான் போட்டா மச்சான் சூரிய தான் மச்சான் 700 போட்டா තම්බි මේ මොනවද? කිරිමෝරු කිරිමෝරුනේ. මේ මුහුදු කුකුලනේ. කපන්නේ ඔය මේ දැන් අර ඉරිතුනට ගහන තව පොඩ්ඩක් වේලෙන්නද නැත්නම් මාකටේට දාන්න හදන්නේ. Right, නියමයි. Fresh badu.